සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ හැම දෙනාටම. සුපින්වතුනි, The Buddhist TV Production YouTube නාලිකාව ඔස්සේ මේ මොහොතේදී අපි සූදානම් වන්නේ යක්කල කිරිකිත්තමුල්ල සුමිත්තාරාම මෙහෙණි ආරාමයේ සිට බාහිර පටිගත කිරීමක් ලෙසින් ඔබ වෙත සමීප කරන ධර්ම දේශනාවක් සමාරම්භ කරන්නට. සුපින්වතුනි, පළමුවෙන් අප කළා වූ ගෞරවනීය ආරාධනාව පිළිගෙන ධර්මදේශනාව පැවැත්වීම සඳහා දම් සභා මණ්ඩපයේට වැඩම වදාළ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ මහනුවර මයිලපිටිය සිරි අනත සෙනසුනේ ප්‍රධාන අනුශාසක ශාස්ත්‍රපති රාජකීය පඬිතු අවසරයි අපේ නම සිහිපත් කරන්නට. වන්දනීය පූජනීය අලුත්ගම පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමු කොට අපි හැමදෙනාම සාදුකාර නංවා පිළිගනිමු. සාදු සාදු සාදු. සුපින්වතුනි, අද දවසේදී මේ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ යක්කල කිරිකිත්තමුල්ල සුමිත්තාරාම මෙහෙණි ආරාමයේ ආරාමාධිපතිනි අවසරයි නම සිහිපත් කරන්නට පූජ්‍යපාද රත්නපුරේ දයා කුසුම් පින්වත් මෙහෙණින් වහන්සේගේ අවවාද අනුශාසනා අනුව ඒ වගේමයි මේ ධර්ම දේශනාව The Buddhist TV Production YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත සමීප කරන්නට සදැහැති දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ 291 37A1 කිරිකිත්තමුල්ල යක්කල යන ලිපිනයේ පදිච්චි වයි කපිල නිශාන්ත මහත්මයා සහ ධම්මිකා මහත්මිය ඇතුළු පවුලේ සුපින්වතුන් පිරිස. ඉතින් සුපින්වතුනි, අපි හැමදෙනාම ඊ타මත්ම සංඝ ගෞරවයෙන් යුතුව ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු අප හැමදෙනාම ගැන කරුණාවෙන් ධර්ම දේශනාව පවත්වන්නට. සාදු සාදු සාදු. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පණ්ඩිතෝ භික්ඛවේ පුන්නෝ කුලපුත්තෝ අහෝසි පච්ච පාදි ධම්මස්සානු ධම්මං නචමං ධම්මාධිකරණං විහෙසේසි පරිනිබ්බුතෝ භික්ඛවේ පුන්නෝ කුලපුත්තෝති. යක්කල කිරිකිත්තමුල්ල සුමිත්තාරාමාධිපතිනි පූජනීය
රත්නපුරේ දයා කුසුම් පින්වත් මෑණියන් වහන්සේ, එසේම ආරාමාධිකාරී රත්නපුරේ සුමනා පින්වත් මෑණියන් වහන්සේ ප්‍රධාන ධර්ම ශ්‍රවණාභිලාෂී පින්වත් මෑණියන් වහන්සේ, මේ දේශනාවේ දායකත්වයේ දරන සත්පුරුෂ සාධූන් ඇතුළු කොට ඇති ධර්ම ශ්‍රවණාභිලාෂී පින්වතුනි, ජීවිත ගමනේ හැම දිනාටම ලබන්නට පුළුවන් වන උතුම්ම ලාභය ලැබමින් උතුම්ම දාණය ලෝකෙට බෙදා දෙන්නට සූදානම් වන මොහොත. ඒ සියලු සත්වයා දුකින් මුදන තථාගත ශ්‍රී මුක බුද්ධ වචනයයි. අද මේ උතුම් ධර්ම දානමය පින්කම යක්කල කිරිකිත්ත මුල්ල සුමෙත්තාරාමෙහි මේ ධර්මශාලාව තුල බෞද්ධ රූපවාහිනී සජීවී බාහිර පටිගත කිරීමක් හැටියට සිද්ධ කරලයි ලොව පුරාම ඉන්න සදහැවතුන් වෙනුවෙන් ධර්මානුග්‍රහයක් ලෙස විසුරුවා හරින්නට බලාපොරොත්තු වෙන්නේ. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ අංක 291කින් 37A1 කිරිකිත්ත මුල්ල යක්කල ලිපිනයෙහි පදිංචි වයි කපිල නිශාන්ත සිල්වා මහත්මාණන්, ධම්මිකා මහත්මිය, වයි දුලාජ් කාවින්ද පුතණුවන් පියුමි දියණිය, වයි විරාජ් දේවින්ද පුතණුවන්, වයි රවින්දු රශ්මික පුතණුවන්, වයි මෙනුල් රන්දික මුණුපුරා කියන පින්වන්ත සත්පුරුෂ පිරිසයි. ඒ පින්වතුන්ට සුවසේම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ උතුම් ධර්ම දානමේ කුසලය උපනිශ්‍රය වේවා. ය සියලුම යහපත් බලාපොරොත්තු අභිමතාර්ථ සඵල වේවා. හැම දිනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ දේශනාව උපකාර වේවා කියලා දේශනාව ආරම්භ කරනවා. එසේම කාගේ ශ්‍රද්ධා බුද්ධි වර්ධනය වන අයුරින් ඊ타ම ක්‍රමානුකූලව විහෙර විහාරාංගාදිය ඉදිකොට සංවර්ධනය කොට පවත්වගෙන යන ආරාමාධිපතිනි පින්වත් රත්නපුරේ දයා කුසුම් මෑණියන් වහන්සේ ප්‍රධාන පින්වත් මෑණියන් වහන්සේලාගේ ඊ타ම සංසුන් වූ පැවැත්ම පිළිබඳවත් ඒ වගේම ශ්‍රද්ධා සම්පන්නව මේ විහෙර විහාර පවත්වාගෙන යන ක්‍රමානුකූල පිළිවෙල පිළිබඳවත් අපි ඊටාම සතුටටපත් වෙමින් අපි ආශිර්වාද කරනවා. ඊටාම මෙත්සිත පෙරදරිව අනන්ත ගුණ ඇති උතුම් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිට ආධාරයෙන් පින්වත් මෑණියන් වහන්සේලා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, කාය චිත්ත පීඩා මාත්‍රයක් හෝ නොමැතිව බොහෝ කල් ලොව සසුන් වැඩ වඩන්නටත් වාසනා භාග්‍ය ලැබේවා. සම්බුද්ධ ශාසනයක ලද මේ දුර්ලභ වූ උතුම් වූ ප්‍රවෘජ්ජාව සඵල වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි, අද මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ හරීම ලස්සන ඊ타ම වටින සූත්‍ර දේශනාවක්.
මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ. සංයුක්ත නිකායේ සලායතන සංයුත්තේ කියලා සංයුත්තයක් තියෙනවා. සලායතන සංයුත්තේ පුරාම තියෙන සූත්‍ර වලින් කියලා දෙන්නේ ආයතන 6 පිළිබඳව. සලායතන කියන එකේම තේරුම ආයතන 6 කියන එකනේ. එතකොට අපි හැමෝම සමහර වෙලාවකදී අපි ගැන හිතන් ඇති අපි මොකුත් නැති දුප්පත් මිනිස්සු කියලා. එහෙම නැහැ. අපි හැමෝටම තනි තනිව ගත්තාම අපිට ආයතන 6 ගන්න තියෙනවා. ලේසි පහසු අය නෙවෙයි අපිත් නේ. මොනවද මේ අපිට තියෙන ආයතන 6? ඇස, කන, නාසය, දිව, කය, මනස. ආයතන 6ක් තියෙනවා. හැබැයි තථාගතයන් වහන්සේ නම් වදාළේ ඔය ආයතන 6 වහලා දාන්න කියලා නේ. අපි වහන්න දුකේ ඉන්නේ නේ. අපි මේ ආයතන 6 රෑ දවල් දෙකේ හැරගත්තු ගමන් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ ඔය ආයතන 6 මොකක් කරන්නද? වහලා දාන්න කියලා නේ. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝත කිව්වනේ. ඉඳුරන්හි දොරටු වහපු අය වෙන්න කියලා නේ. ඒකෙන් වහලා දාන්න කියලා කියන්නේ ඇහෙන් රූප බලන්න එපා. රූපයක් නැත ගැටෙනකොට ඇස් වහගන්න කියන එක නෙවෙයි. සැබවින්ම තථාගත දේශනාවේ ආයතනයන්හි දොරටු වහලා දානවා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ඇසට රූප පෙනෙනවා, පෙනෙන රූපේහි බැඳෙන්නේ නැතුව ඉන්න එකට. ඒක හරි අපූර්ව දේශනාවක්. કોઈ කාලෙවත් කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැරි දහමක්. ඒ වගේම අපි කාටවත් බෑ කියලා අතාරින්නත් උවමනා නැති දහමක්. එතකොට අපිට සලායතන වලින් කියලා දෙන්නේ ආයතන 6 පිළිබඳව. හැබැයි ඇස නැමැති ආයතනය ගැන කතා කරන්න බෑ මොකක් ගැන කතා නොකරද? රූප ගැන කතා නොකරනේ. කන නැමැති ආයතන ගැන කතා කරන්න පුළුවන්ද ශබ්ද ගැන කතා නොකර? කතා කරන්න බෑ. එහෙනම් ඒ ආයතන 6ත් එක්ක කොම ආයතන කීයද? 12යි. ඇසයි කනයි නාසයයි දිවයි කයයි මනසයි කියන 6යි. ඒවට ගෝචර වස්තු වන රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම කියලා ඒවා 6යි ඔක්කොම 12යි. ඒ 12ට තමයි කියන්නේ ද්වාදසායතන කියලා. ද්වාදසායතන. මේකෙන් මේ ඇස කන නාසය දිව කය මනස කියන මේ ආයතන 6 හිතන්න එපා උපන්දා හම්බෙලා මැරෙනකන් තියනවා කියලා. හැම වෙලාවකදීම මේ ආයතන 6 පහළ වීම සිද්ධ වෙන්නේ ආයතනික අත්දැකීම් අත්විඳින මොහොතටයි. කෙටියෙන්ම කිව්වොත් ඇහැට රූපයක් පෙනෙන වෙලාවේ තමයි ඇස නැමැති ආයතනේ පහළ වීම සිද්ධ වෙන්නේ. කනට සද්දයක් ගෝචර වන වෙලාවෙම තමයි කන නැමැති ආයතනය පහළ වෙන්නේ. එතකොට ඔන්න ඔය ආයතන ලෝකයේ නොසින්දී මේ මොහොත දක්වාම පැන නැගීමට කියන වචනයක්. මොකක් කියලාද? ඔය ආයතන ලෝකය එක දිගට නැවත අරමුණු පාසා පැන නැගීම නතර නොවි මේ මොහොත දක්වාම තියෙන එකට මොකද්ද කියන්නේ? ඒකට එක වචනයක් කියනවා. මොකද්ද? සසර. ඕක තමයි සංසාරේ කියන්නේ. පැහැදිලි නේද පින්නතුනේ? කෙසේ හෝ ඔය සලායතන සංයුත්තේ පින්නතුනේ තියෙනවා ඡන්න වර්ගය කියලා වර්ගයක්. ඒ ඡන්න වර්ගයේ තියෙන පුන්න කියන සූත්‍රය තමයි පින්නතුනේ අද දේශනා කරන්නේ.
පුන්න සූත්‍රය. දවසක් තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට ආවා පුන්න කියන හාමුදුරුවෝ. පුන්න හාමුදුරුවෝ වැඩම කරලා තථාගතයන් වහන්සේට ආදර ගෞරවයෙන් වන්දනා කළා. වන්දනා කරලා ඉල්ලුවා ස්වාමීනි යම් දහමක් අහලා හුදකලාව පිරිසෙන් වෙන් වෙලා වීරය වඩමින් නිවන කෙරෙහිම යොමු සිත් ඇතිව වාසය කරලා මනවින් දුක් කෙලවර කරගන්නට පුළුවනි නම් අන්න එහෙම දහමක් ස්වාමීනි මට කෙටියෙන් දේශනා කරනසේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවා. බලන්නකෝ. යම් දහමක් අහලා ඝණයා කෙරෙන් වෙන්ව, ඒ කියන්නේ පිරිස එක ගැවසෙන්නේ නැතුව, පිරිස එක ගැවසෙනවා කියන්නෙම පින්නතුනේ අපිට අපි හොයාගන්න බැරි වෙනවා. ලේසි නෑ. නමුත් ඉතින් අපිට පොදුවේ මිනිස්සයා කියන්නේ සමාජීය සත්වයෙක් නිසා මුළුමනින්ම පිරිසෙන් වෙන්ව වාසය කරන්නත් බෑ. උතෙන්දී හැබැයි අපි දක්ෂ වෙන්න ඕන එකක්, අඩුම තරමේ අපේ සිතට එන සිතුවිලි මනාව හසුරුව ගන්න. ඒ කියන්නේ සිතට එන සිතුවිලි වලින් අකුසල් සිතුවිලි එන වේගෙට බැහැර කරගන්නට පුළුවන් වෙන්න සිතේ යම් කිසි දමනයක් සකසා ගන්නකන් වත් අපිට කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය තියාගෙන හැබැයි පොදු සමාජයෙන් පින්වත්නි ටිකක් වියුක්ත වෙන්න පුළුවන් නම් ඒක ලාභයක්. පැහැදිලිද? නැත්තම් මහා සෙනග එක්ක ඉන්නකොට හරි අමාරු වෙලාවකටනේ. අර යසෝජ කියන තේර ගාථාවල කියනනේ හරි ලපූරු කතාවක්. යසෝජ කියන රහතන් වහන්සේ කියනවා යතා බ්‍රහ්මා තතා ඒකෝ යතා දේවෝ තතා දුවේ යතා ගාමෝ තතා තයෝ කෝලාහලං තතුත්තරින් කියලා. එක්කෙනෙක් ඒ කියන්නේ තනිව ඉන්නවා නම් යතා බ්‍රහ්මයා වගේලු. තනියම ඉන්නවා නම් බ්‍රහ්මයා වගේලු. ඇයි බ්‍රහ්මයාට ඇතුළාන්තෙන් එන චිත්ත වේගයන් පාලනය කරගන්නට ඒ සමතය හදාගන්න පුළුවන් නම් අපිට දැන් බඹලෝ උපදින්නේ සමාධි සුවයක් එක්කනේ. එතකොට බාහිරින් පලිබෝධ නැහැ. ඇතුළාන්තේ උපන්න සමාධිමත් භාවයක් තියෙනවා. සුවසේ වාසය කරනවා. සමාධි සුවයෙන්. තනියම ඉන්නකොට අපිට අපේ ඇතුළාන්ත කෙලෙස් ටික මැඩපවත්ව ගන්න පුළුවන් නම් බාහිරින් එන උපද්‍රව බාහිර පලිබෝධ නැහැ. ඉතින් බ්‍රහ්මයා වගේ තමයි කියනවා. දෙන්නෙක් ඉන්නවා නම් කියනවා දෙවියෝ වගේලු. ඇයි දන්නවද? දෙන්නෙක් ඉන්න තැන එකිනෙකා දෙස ටිකක් ද්වේෂ සහගතව ඊර්ෂ්‍යා සහගතව බලන වැඩේ තියෙනවානේ. ඕක දිව්‍ය ලෝකෙත් තියෙනවා. දැන් අපි හිතන් ඉන්නේ මෙහෙන් දිව්‍ය ලෝකෙ ගියොත් නම් යක්කලට වඩා හොඳ ඇති කියලානේ. පින්වත්නි දෙව්ලොවත් කෙලෙස් සහිතවනේ ඉන්නේ. දෙව්ලොවත් පින්නතුනේ ගැටලු තියෙනවා. යුද්ධ තියෙනවා. සමහර දෙවිවරු එනකොට සමහර දෙවිවරු හැංගෙනවලු. ඇයි දන්නවද? පින්නතුනේ මහ සෙනග මැද යන්නේ නමං නැති කරනවලු එක එකව කියලා. කියනවලු ඔය මහ ලොකු එකක් කරලා නෙමෙයි ඔය ඇවිල්ලා හිටියට ඇවිල්ලා ඉන්නේ කියලා. අර දිව්‍ය සභාව මැද කිව්වහම ඒ දෙවිවරු පුදුම අපහසුවටපත් වෙනවනේ. එතකොට ඒ දෙවිවරු හැංගෙනවලු අනික් අය එනවා දකින්නකොට. ඉතින් ඔය වගේ එකිනෙකා දෙස තරහෙන් ඊර්ෂ්‍යාවෙන් බලන ගති තියෙනවා. ඒ දෙවියන් අතරත් ඉන්නවනේ කිඩ්ඩා පදූසිකා, මනූ පදූසිකා කියලා දෙවිවරුනේ. කිඩ්ඩා පදූසිකා කියන්නේ දිව්‍යමය කාමයෙන් ක්‍රීඩා කර ඉන්නවා. තමන්ගේ දිව්‍ය ඕජාවවත් ගන්න අමතක වෙන තරම්. සතුට වැඩි වුණාමත් කන්න අමතක වෙනව නේද? අපිට නම් වේලක් නොකා හිටියත් මැරෙන්නේ නැහනේ. හැබැයි දෙව්ලොව දෙවියන්ට ඒ ඕජාව ගන්න බැරි වුණොත් වරක් දෙව්ලොවින් චුත වෙනවා.
ඊළඟට මනෝපදූසිකා කියලා කියන්නේ එකිනෙකා දෙස තරහෙන් බලන් ඉන්නවලු මේ එකිනෙකාට තියෙන සැප සම්පත් දරා ගන්න බැරුව ඌලා ගන්න බැරුව. එතකොට කේන්තියෙන් ඉන්නකොටත් කණ්ඩ අමතක වෙනව නේද? එතකොටත් අර දිව්‍ය ඕජාව ගන්න බැරුව චුත වෙනවලු. මනුස්ස ලෝකෙත් හුඟක් අය චුත වෙන්නේ ওই දෙකින් තමයි බලන්නකෝ. ඉතින් දෙව්ලොව දෙවියෝ වගේ කෙනා දෙන්නෙක් ඉන්නවා කියන තුන් දෙනෙක් ඉන්නවනම් යතා ගාමෝ තතා තයෝ තුන් දෙනෙක් ඉන්නවා කියන්නේ ගමක්ලු. එහෙනම් ගමක් කියන්නේ ගෙවල් 600ක් ඕනේ නැහැ. තුන් දෙනෙක් හිටියානම් ගමක්ලු. ඇයි එක්කෙනෙක් එකක් කියනවා ඒක යටකරන්න සද්දෙට අනික් කෙනා එකක් කියන්න ඕනේ. මේ දෙන්නගෙම කට යට වෙන්න තුන්වෙනි කෙනා කතා කරනවා. අන්තිමේදී පින්නතුනේ දන්නේම නැහැ. ගමක සෙනග එකතු වුණා වගේද නැද්ද? ගමක සෙනග එකතු වුණා වගේ. ඊටත් වැඩි වුණා. ඊටත් වැඩි වුණොත් කියනවා බණ පොතේ කෝලාහලං තතුත්තරින් රණ්ඩුවක් තමයිලු. කෝලාහලයක් වගේනේ බලන්නකො. කෝලාහලයක් වගේ පින්නතුනේ. එතකොට හුදකලා වීම කියන එක අපිට පුහුණුවක් ඇතුවම හැබැයි වෙන්නත් ඕන. එකවරම හුදකලා වෙන්නත් බෑ. මේ අපේ හිත හරියට නිවිලා මේ කාත් කවුරුත් නැතුව තනි වුණොත් කියලා එහෙම එකවරම තනි වෙන්න එපා. පුහුණුවක් නැතිව නිරන්තර කල්යාණ මිත්‍රයෙක්ගේ ආශ්‍රය ඇතුව ඕන තනි වෙන්න තමන් මේ පුහුණුව හදා ගන්නකම්. මොකද සමහර වෙලාවකදී සමහර කෙලෙස් පිරිස එක්ක ඉඳිද්දි උපදින් නැති මට්ටමට උපදිනවා පින්නතුනේ තනි වුණාම. විශේෂයෙන් රාගය සහ බය. ওই දෙක. සමහර තැන්වලදී පිරිස එක්ක ඉන්නකොට නැති විදිහේ රාගයක් තනි වුණාම උපදින්න පටන් ගන්නවා. ඊළඟ එක තමයි බය. ඔබේම ගෙදර බලන්නකෝ. අවුරුදු 10 15 20 30 ඉන්න ගෙදර පිරිස එක්ක ඉන්නකොට පින්නතුනේ මොන ගෙදර මොන පැත්තෙන් සද්ද බද්ද ආවත් අපිට බයක් නැහැ. හැබැයි අවුරුදු 20ක් විතර ඉන්න තමන්ගේ ගෙදර වුණත් මේ ආරාමේ වුණත් තනියම ඉන්න වෙලාවක එක පැත්තකින් සද්දයක් ආවොත් මොකද වෙන්නේ? බයක් එන්නේ නැද්ද? බයක් එනවම තමයි. එතකොට හිතන්න මනුස්ස වාසයක්වත් නැති මහ වනයේකට හුදකලා වෙලා තනි වෙලා ගියොත් එහෙම පුහුණුවක් නැති කෙනෙක් එයාව උමතු කරන්න පින්නතුනේ ගහෙන් වැටෙන දරාත්තේ සද්දෙත් ඇති. එයාව මම්මුලා කරන්න පින්නතුනේ කැලේ මැදින් දුවන හාවෙක්ගේ සද්දෙත් ඇති. ඒ තරම්ම බය වෙනවා. ඒ නිසා යම් පුහුණුවක් ඇතුවම වුණ හුදකලා වෙන්න. එතෙක් කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය එක්ක ඉන්න ඕන. ඉතින් මේ හාමුදුරුවෝ ඉල්ලීමක් කළා ස්වාමීනි අපිට හුදකලා වෙලා මට නිවන කෙරෙහිම මෙහි වූ සිත් ඇතුව අප්‍රමාදීව කටයුතු කරලා දුකින් මිදෙන්න උවමනා කරන ධර්මයක් කෙටියෙන් දේශනා කරන සේක්වා. තථාගතයන් වහන්සේ වෙලාවේ වදාලා පුන්න සන්ති භික්කවේ චක්කු විඤ්ඤේයා රූපා. පුන්න ඇසෙන් දැක්ක යුතු රූප තියෙනවා. ඇසෙන් දැක්ක යුතු රූප තියෙනවා. ඉට්ඨා කාන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීය. ඉෂ්ට වූ කාන්ත වූ කාන්ත කියන්නේ අපි කැමැත්ත ඇති වෙන සුළුනේ. මනාප වූ අපේ මනාපේ ඇති වෙන. ඊළඟට පිය රූපා අපිට ප්‍රිය ස්වභාවයේ දනවන. කාමූප සංහිතා කැමැත්ත ඇති කරවන ඇතුළාන්තේ. කාමයට අනුග්‍රහය දෙන. රජනීය කෙලෙස් ඇති කරවන ඇසෙන් දැක්ක යුතු රූප තියෙනවා. ඇසෙන් දැක්ක යුතු රූප තියෙනවා. ඒ රූපයන්හි
යම් කිසි කෙනෙක් යම් කිසි විටක අභිනන්දති එයින් වඩාත් සතුටු වෙනවා නම් අභිනන්දති ඒකින්ම සතුටු වෙනවා නේ. කියන්නේ ඇහෙන් දකින රූප තියෙනවා ප්‍රියමනාප අපි කැමැත්ත ඇති කරන අපි බඳන සුළු රූප ඇසට පේන්න තියෙනවා. ඒ රූපවල අභිනන්දති ඒකෙන් සතුටු වෙනවා නම් නැවත 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 ඒකෙන් සතුටු වෙනවා නම් එතනින් නවතින්නෙත් නෑ. ඊටත් එහාට ගැඹුරට බහිනවා. අභිවදති ඒකේ ගුණත් කියනවා නම් හරි ෂෝක් රූපයක් දැක්කා හරි ලස්සනයි කියලා. හරිම ලස්සනයි කියලා ඒකේ වචනේට නගන මට්ටමටත් එනවානේ. මුලින් හිතේ කැමැත්තක් ඇති වුණා. කැමැත්ත නිසා ඒක ආපහු හොයනවා විතරක් නෙවෙයි පින්නතුනේ. හොයන එකේ ಗುಣ වචනෙන් කියන මට්ටමට එනවා. අභිවදති අජ්ජෝසාය තිට්ඨති ඒ දැකපු රූපය අජ්ජෝසාය තිට්ඨති තමන්ගේ సంతానගතව පින්වත්නි එහි බැහැගෙන රඳව ගන්නවා. අරමුණු ගන්නවා කියන එකයි මේ කියන්නේ. එතකොට මොකද වෙන්නේ? ඇසෙන් දකින රූප ප්‍රියමනාප කැමැත්ත ඇති කරන සුළු මේ රූපවල ගුණයම නැවත නැවත දකින්නකොට එයම නැවත නැවත හොයනකොට එහි ගුණම නැවත නැවත කියනකොට එහිම බැස ගන්නවා. ඒ බැසගත්තම මොකද වෙන්නේ? ඇති වෙන්නේ මොකද්ද? ප්‍රිය ස්වභාවයෙන් යුක්තව තණ්හාවයි. ඒක කියනවා නන්දිය කියලා. නන්දී. ඒ ඇතිවන තණ්හාව නිසා තණ්හාව ඇති වුණාද? තණ්හාව ඇතිවීමෙන් ඇති වෙන්නේ දුක. ඇයි? තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භවෝ භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ. ඒ වගේම කනට අහන්න සද්ද, නාසයට දැනෙන්න ගඳ සුවඳ, දිවට දැනෙන්න රස මිහිරාදී දේවල් තියෙනවා. මේ දේවල් වල පින්වත්නි නැවත නැවත එයම හොයනවා නම්, එයම පතනවා නම්, ඒකෙම ಗುಣ කිය ඉන්නවා නම්, එහිම බැස ගන්නවා නම් ඒකෙන් වැඩෙන්නේ තණ්හාව. ඒ තණ්හාව වැඩෙන්න දුක නිරුද්ධ වෙනවද? දුක සමුදය වෙනවද? දුක සමුදය වෙනවා. දුක හට ගන්නවා. ඒක හරියට ඔය සංයෝජන කියලා සූත්‍රයක් තියෙනවා. සංයුත්ත නිකායේ අபிසමය සංයුත්තේ ධර්මයේ කියනවා සේයතාපි භික්කවේ තේලංච පටිච්ච වට්ටිංච පටිච්ච තේලප්පදීපෝ ජායීය. මහණෙනි තෙලුත් නිසා තිරයත් නිසා තෙල් පහන දැල් වෙන්නේ යම්සේද. හරිනේ. ඔය දෙක නිසානේ තෙල් පහන දැල් වෙන්නේ. තෙලුත් නිසා තිරෙත් නිසා. තත්‍ර පුරිසෝ කාලේන කාලං තේලං ආසින්චය වට්ටිං උපසංහරෙය්‍ය. එහි එක මනුස්සයෙක් කලින් කල විටින් විට මොකද කරන්නේ? තේලං ආසින්චය තෙල් දානවා, වට්ටිං උපසංහරෙය්‍ය තිරේ හදනවා. එතකොට මොකද වෙන්නේ පින්නතුනේ? එතකොට මේ තෙල් පහන තදාහාරෝ තදුපාදානෝ චිරන් දීගමද්ධානං ජලෙය්‍ය. ඒ තෙල් දැමිල්ලයි තිරේ හැදිල්ලයි ආහාර කරගෙන හේතු කරගෙන බොහෝ කාලයක් නිවෙන්නේ නැතුව දැල් වෙනවා. අන්න ඒ වගේ කියනවා ඒවමේවකෝ භික්කවේ සංයෝජනීයේසු ධම්මේසු අස්සාදානුපස්සිනෝ තණ්හා පවඩ්ඩති. සංයෝජනීය ධර්මයන්ගේ ආස්වාද දැක දැක ඉන්න තණ්හා පවඩ්ඩති. තණ්හාව වැඩෙනවා. සංයෝජනීය ධර්ම කියන්නේ ඇසත් රූපයත් සංයෝජනීය ධර්ම දෙකක්. කනත් සද්දයක් සංයෝජනීය ධර්ම දෙකක්. ආස්වාද දකින්න මොකද වෙන්නේ? සංයෝජනය ඇති වෙනවා. සංයෝජනීය ධර්ම වෙනයි, සංයෝජනය වෙනයිනේ. සංයෝජනීය ධර්ම කියන්නේ ඇසයි රූපයයි. එතකොට ඇහැට දැකපු රූපයේ අර ගුණය අභිනන්දති සතුටු වෙන්න අභිවදති ඒකෙම ගුණය කියන්න අජ්ජෝසාය තිට්ඨති ඒකෙම බහින්න මොකද වෙන්නේ? සංයෝජනය ඇති වෙනවා.
සංයෝජනය ඇති වෙනවා. පැහැදිලි නේද පින්නතුනේ? ඒ සංයෝජනය ඇති වුණාම තණ්හා පවඩ්ඩති. ඉතින් තණ්හාව වැඩෙනවා. ඕක තමයි සංයෝජනය. ආයිත් ඉතින් තණ්හා පච්චය උපාදානං. උපාදාන පච්චය භව. භව පච්චය ජාති. ජාති පච්චය ජරා මරණ. ඇයි මේ පහන නිවෙන්න බැරි එකක්ද? නිවෙන්න පුරුවන් පහනක්. ඒත් ඇයි මේක නිවෙන්නේ නැතුව දැල් වෙන්නේ? අර මිනිහා ඕන නැති වැඩක් කරනවානේ අතන ඉඳලා. මොකද්ද? ඒ මිනිස්සයා වැඩේ නතර කරන්නේ නැතුව මේ පහනට තෙල් දානවා, තිරේ හදනවා. තෙල් දානවා, තිරේ හදනවා. ඉතින් මේ පහන නිවෙන්න ඕන නම් අඩුම තරමේ කටින් පිඹලවත් මහන්සි වෙන්න දෙයක් නැහැ. කරන්න තියෙන එක දෙයයි. ඇත්තටම කරන්න නෙමෙයි තියෙන්නේ. කරන එක අතාරින්නයි තියෙන්නේ. නේද? මොකද්ද වෙන්න ඕන? ඔය තෙල් දැමිල්ලයි තිරේ හැදිල්ලයි අතෑරියා නම් ඉවරයි නේද? අන්න ඒක අතාරින්න තමයි බුදුහාමුදුරුවෝ වදාලේ පුන්නහාමුදුරන්ට මොකද්ද? ඇසෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ දකිනවා. නමුත් එයම පතන් නැතුව ඉන්නවා නම්, එහිම ಗುಣ දකින්න නැතුව ඉන්නවා නම්, එහිම ಗುಣ කිය ඉන්න නැතුව ඉන්නවා නම්, එහි බැහැ ගන්න නැතුව ඉන්නවා නම් මොකද වෙන්නේ? තෙල් දැමිල්ලක් නැහැ, තිරේ හැදිල්ලක් නැහැ. දාපු තෙලුයි දාපු තිරේ තියෙන කන්නම් ඉතින් පත්තු වෙයි. හැබැයි ඉතින් දාපු තෙලුත් ඉවර තැන අලුත් තෙලුත් දාන්න නැති තැන ආහාර නොලබන පහන මොකද වෙන්නේ? නිවිලා යනවා. ඉතින් ඕකම අපි කොච්චර එක ගාතාවක කියලා තියෙනවද? මොකද්ද ගාතාව? ඒ කියන්නේ කීනං පුරාණං නවං නත්ති සංභවං නේද? විරත්ත චිත්තා ආයතිකේ භවස්මින් තේ කීන බීජා අවිරුල්ලිච්ඡන්දා නිබ්බන්ති දීරා යතායම් පදීපෝ. කීනං පුරාණං දාපු තෙලුත් ඉවරයි. නවං නත්ති සම්භවං ආය අලුත් තෙල් දැමිල්ලකුත් නැහැ. විරත්ත චිත්තා ආයතිකේ භවස්මින් තව දිගට දැල් වෙන්න ඕන මේ පහන කියන අදහසත් ඉවරයි. ඉතින් ආහාර නොලබන පහන නිවිලා යනවා. තේරෙනව නේද? අපි ඉතින් ওই වැඩේ අතාරින්නේ නැහැ. තෙල් දානවා, තිරේ යදනවා, තෙල් දානවා, තිරේ යදනවා. අනේ නිවන් දකින්න ඕන කියලා පැතුමුත් පතනවා ඔය ASCII තෙල් දාන ගමන්. මෙතන නේද අවුල තියෙන්නේ? මෙතනනේ අවුල තියෙන්නේ. බලාපොරොත්තුව පහනේ නිවීම නම් තෙල් දාන එකයි තිරේ හදන එකයි නතර කරගන්න ඕන. නිකම් මොකටද මහන්සි වෙන්නේ? ඔය අවවාදේ කරලා බුදුරජාණන් වහන්සේ ඇහුව පුන්නහාමුදුරුවන්ගෙන් පුන්න දැන් ඔය අවවාදේ අරගෙන ඔබ වහන්සේ කොහෙටද වස්වසන්න වඩින්නේ කියලා ඇහුවා. වස් කාලේ කොහෙටද වඩින්නේ කියලා ඇහුවා. ස්වාමීනි සුණාපරන්තයට කිව්වා. දැන් තේරෙනවා ඇති මේ පුන්නහාමුදුරුව කවුද කියලා. මොන පුන්නහාමුදුරුවද? සුණාපරන්ත පුන්නහාමුදුරුව. සුණාපරන්ත පුන්නහාමුදුරුව සුණාපරන්තෙටම යන්න හේතුවක් තිබුණා. සුණාපරන්තය තමයි පුන්නහාමුදුරුවන්ගේ ජාත භූමිය. පුන්නහාමුදුරුව උපන්න ගම සුණාපරන්තේ. සුණාපරන්තේ හිටියා පින්නතුනි අයියයි මල්ලි දෙන්නේ. එයින් අයියා තමයි මේ පුන්නහාමුදුරුව. මේ දෙන්නම ඒ කාලේ ජීවත් වුණේ වෙලහිලදාමෙන්. සවැත් නුවරට පින්නතුනේ මේ වැඩිමහල් සහෝදරයා ආපු වෙලාවක බුදුරජාණන් වහන්සේ බලන්න මිනිස්සු යනවා දැකලා ඒත් එක්ක ගිහිල්ලා බණ අහලා පහුවදා දානෙට ආරාධනා කළා. ගැල් කණ්ඩායම නවත්තලා එතන මහා මණ්ඩපයක් තනවලා බුද්ධ ප්‍රමුඛ සංගරුවනට දන් දුන්නා. දන් දෙන වෙලාවේ කැමැත්තක් ඇති වුණා මටත් පැවිදි වෙන්න නැත්තම් කියලා. අන්න ඒ කැමැත්ත මත සියලුම ධන ධාන්‍ය අනෙක් අය අතේ මල්ලි අතට පිටත් කරලා මේ පුන්න තථාගතයන් වහන්සේ ළඟ පැවිදි වුණා. හැබැයි පැවිදි වෙලා උත්සාහ කරනවා සවැත් නුවර ඉඳලා පින්වතුනේ
මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්න. නමුත් සවැත් නුවරදී මේක කරගන්නම බෑ. පුණ්ණහාමුදුරන්ට තේරුණා මේ සවැත් නුවර මට සුදුසු නෑ. මට සුදුසු සුණාපරන්තෙමයි. ඒක නිසා තමයි සුණාපරන්තෙට වඩින්න පුණ්ණහාමුදුරෝ හිතුවේ. බුදුරජාණන් වහන්සේ වදාලා පුන්න සුණාපරන්තෙට වැඩියට නම් කමන්නේ. හැබැයි සුණාපරන්තේ මිනිස්සු ටිකක් දරුණුයි කිව්වා. චණ්ඩා පරුසා චණ්ඩයි හරි දරුණුයි. ඔබ වහන්සේට ආක්‍රෝෂ කරන්න බැරි නෑ, බනින්න බැරි නෑ කිව්වා. බැන්නොත් එහෙම ඔබ වහන්සේ මොකද කරන්නේ? නෑ ස්වාමීනි, ඒකාන්තෙන් සුණාපරන්තේ මිනිස්සු හොඳයි. ඒකාන්තෙන් සුණාපරන්තේ මිනිස්සු හොඳයි. ඒ මිනිස්සු මට ඕනනම් බනි. ඒ වුණාට මට ගහන්න නැති වෙයිනේ. දැන් බලන්න මේ සිත දකින්න විදිය ලෝකේ ගැන. දැන් බුදුරජාණන් වහන්සේ සුණාපරන්තේ මිනිස්සු බනි කියද්දි පුණ්ණහාමුදුරුවෝ කියන්නේ ඔව් බනි. ඒ වුණාට මේ මිනිස්සු හොඳයි. මොකද මට ගහන්නේ නැහනේ. එහෙනම් මතක තියාගන්න පින්නත, මේ ලෝකයේ අපිට ලස්සන පාඩමක්. දැන් අපි ඕක බැලුවනම් අපි බලන්නේ කොහොමද? කවුරු හරි බැනලා ගැහුවේ නැත්තම් අපි කියනවාද මේ මිනිස්සු බැන්න තමයි, ඒ උනට ගැහුවේ නෑනේ. අපි එහෙම බලනවද? අපි කියන්නේ මොකද්ද? ওই මිනිහා මට ගැහුවේ නැති ටික විතරයි කියනවා. එතකොට අපි ලොකුවට බැලුවේ බැනපු එක දිහාද ගහපු නැති එක දිහාද? බැනපු එක දිහානේ. අපිට ලොකුවට පේන්නේ අපිට කරපු නරක. හොඳ ටික අපිට ලොකුවට පේනවද? ලොකුවට පේන්නේ නැහැ පින්වත්නි. ඒක හරි අපරාධයක්. අපේ ලෝකේ මිනිස්සු අතර තියෙන සැනසිලිදායක පැවැත්ම නැති වෙන්න ප්‍රධාන හේතුවක් ඕක. මොකද්ද දන්නවද? ජීවිතේ අඩුපාඩුව ලොකුවට පේනවා. හොඳ හරි අඩුවට පේන්නේ. ඒක පොඩිවට පේන්නේ. දැන් gedara dore මේවා සරල කාරණා නෙවෙයි පින්වත්නි. ගෙවල් දොරවල් වල ලුණු මදි එක හඬ නගලා කිව්වට රහට තිබුණු දවසේ රහයි කියලා කියපු අය ඉන්නවද බලන්න. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම නිඳා කිරීම වලට සූදානම්. අගය කිරීම වලට අපි අපේ හිත සූදානම් කරගෙන නැහැ. අපි ඒකට හරි කුහකයි. නේ දරුවෙක්ගෙන් වුණත් වරදක් කළොත් එහෙම එදා වරුවම බනිනවනේ. හැබැයි ඒ දරුවම ඔබට උපකාරයක් කළාම කොච්චර වෙලාවක ඔබ අගය කරනවද? මේවා තමයි ලෝකයේ පින්වත්නි මානව සමාජයේ දෙදරන දේවල්. මේ පුංචි දේවල් අපිට මිනිස්සු ළඟ අඩුපාඩු තියෙනවා කවුරු ළඟත්. හැබැයි හොඳ ටික නේද අපිට වටින්නේ. හොඳ ටික අපිට වටිනවනේ පින්නතුනේ. ගන්න හාල් එකක ගල් තිබුණා කියලා පින්නතුනේ අපි හාල් මල්ලම වීසි කරන්නේ නැහනේ. හාල් ටික ගරලා ගල් ටික අයින් කරලා බත උයාගෙන කන්නේ නැද්ද මිනිස්සු? ඇයි ඒක අපි මිනිස්සු අතර කරගන්නේ නැත්තේ? දැන් පුණ්ණහාමුදුරුවෝ බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී සුණාපරන්තේ මිනිස්සු බණී කියලා ඒත් පුණ්ණහාමුදුරුවන්ට සුණාපරන්තේ මිනිස්සු ගැන කිසි ගැටීමක් නැහැ. ඔව් බණී ඒ වුණාට මට ගහන්න නැති වෙයි බුදුහාමුදුරුවෝ මිනිස්සු. තාමත් අනුකම්පාවක් තියෙන්නේ. අපිට කිව්වනම් බැන්නොත්ද කියලා අපි සමහර ලාගෙදී මෙහෙම බැනලා ඉවරයි. නේ? අපි මෙහෙම බැනලත් ඉවරයි යන්නත් කලින් සුණාපරන්තෙට. පුණ්ණහාමුදුරුවෝ එහෙම නැහැ. තථාගතයන් වහන්සේ වදාලා මේ පුන්න ඒ වුණාට ওই මිනිස්සු හරි දරුණුයි සුණාපරන්තේ. ඔබ වහන්සේට ගහන්න වුණත් බැරි නෑ. ගැහුවොත් එහෙම ඔබ වහන්සේ මොකද කරන්නේ? නෑ ස්වාමීනි, ඒ වුණාට ඒ සුණාපරන්ති මිනිස්සු ඒකාන්තයෙන්ම හොඳ ඇති. ඕනම නම් මට අතින් පයින් ගහයි. මට දඬු මුගුරු අරගෙන ගහන්න තරම් ওই මිනිස්සු දරුණු වෙන්නේ නැති වෙයි. මිනිස්සෙක් අතින් ගහලා පොළො මුගුරු අරගෙන ගහන්න නැත්තම් බලන්න ඒකත් ගුණයක් නේද? ඒකත් ගුණයක්. ඇයි මේ මිනිස්සයාට ඔච්චර හරියක් කළා නම් අතට පොල්ලක් අරගෙන ගහන්න බැරුවද? බැරුව නෙමෙයි, ඒ තරමට මේ මිනිස්සයා දරුණු නෑනේ. එහෙනම් ඒකස්සෙත් ගුණයක් තියනවද නැද්ද?
ඒකස්සෙත් ගුණයක් තියෙනවා. පුන්න ඒ වුණාට පොළො මුගුරු වුණත් අරගෙන ගහන්න බැරි නෑ. සුණාපරන්ති මිනිස්සු දරුණුයි. ඒ වුණාට ස්වාමීනි මේ මිනිස්සු ඒකාන්තෙන් හොඳ ඇති. මට අවි ආයුධ අරගෙන පහර දෙන්නේ නැති වෙයිනේ. කඩු ගිනිසි අරගෙන. බලන්න ඒත් තාම කිලුටක් නෑ පුන්න හාමුදුරුවන්ගේ හිතේ සුණාපරන්ති මිනිස්සු ගැන. පුන්න ඒ වුණාට අවි ආයුධ අරගෙන උනත් පහර දෙන්න බැරි නෑ. එහෙම වුණොත් නෑ ස්වාමීනි ඒ වුණාට මේ මිනිස්සු ඒකාන්තෙන් හොඳ ඇති. ඒ මිනිස්සු මට අවි ආයුධත් අරගෙන පහර දෙයි. ඒ වුණාට මම මරන්න නැති වෙයිනේ. මතක තියාගන්න ගහලා මහමග දාලා ගියත් මරන්න නැතුව යනවා නම් පින්නතුනි මරන්න නැතුව යන්නේ මිනිස්සයා එච්චර දරුණු නැති නිසා. නැද්ද පින්නත්නි? මරන්න බැරුව නෙමෙයි. එහෙනම් අර ගහන එක අගුණයක් තමයි. ගහන මිනිස්සයා තුලත් එහෙනම් ගුණයක් ඉතුරු වෙනවද නැද්ද? ගුණයක් ඉතුරු වෙනවා. අපිට ඒක අඳුනාගත්තොත් නිවෙන්න පුළුවන්. ඒක අඳුනාගත්තොත් නිවෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ අන්තිමට ඇහුවා පුන්න ඔය මිනිස්සු දරුණුයි මරන්න වුණත් බැරි නෑ මොකද කරන්න ඇහුවා. දැන් අපෙන් එහෙම මේ කතාව ඇහුවනම් මේ බණ කතාව මෙච්චර දිග වෙන්නේ නෑ. හරි. මේ පැයක් විතර කියන්න බණක් ඉතුරු වෙන්නේ අපෙන් ඕක නාහපු හින්දා. හිතන්න බලන්න අපි කොච්චර දකින විදිහ වෙනස් කරන්න ඕනද කියලා. අපි අන්තිම නරකයි කියලා බලන පැත්තම පුන්නහාඳුර බලනවා ඊටාම හොඳ පැත්තෙන්නේ. බලන විදිහ වෙනස්. පුන්නහාඳුර කිව්වා ස්වාමීනි මැරුවොත් කොච්චර හොඳද කිව්වා. මැරුවොත් කොච්චර හොඳද කිව්වා. ස්වාමීනි මේ නිස්සාර නිරර්ථක ජීවිතේ දැකලා කී දෙනෙක් නම් ජීවිතේ නැති කරගන්න ක්‍රම හොයනවද? ඉතින් හොයන්න කලින්ම මට හම්බ වුණා කියන්නේ මොන ලාභයක්ද කිව්වා. කොච්චර ලාභයක්ද? තථාගතයන් වහන්සේ සාදුකාර දීලා කිව්වා පුන්න ඉන්ද්‍රිය දමනයෙන් යුතු මනා ඉවසීමක් ඇති නුඹ සුණාපරන්තෙටමයි යන්න ඕන. සුණාපරන්තෙට වඩිනවා නම් වඩින්න ඕන නුඹ වැනි අයමයි. වඩින්න කිව්ව සුණාපරන්තෙට අවවාදෙ දීලා වඩින්න කිව්වා. පින්නතුනේ පුන්නහාමුදුරුවෝ සුණාපරන්තෙට වැඩම කළා. ඒ වස්තුම් මාසෙ ගෙවි යනකොට පින්නතුනේ පුන්නහාමුදුරුවෝ 500ක් උපාසකවරුන් ධර්මාවබෝධයට පැමිණෙව්වා. 500ක් උපාසිකාවෝ ධර්මාවබෝධයට පැමිණෙව්වා විතරක් නෙමෙයි. පුන්නහාමුදුරුවෝ මරන්න උනත් බැරි නෑ කිව්ව මිනිස්සු ඉඳපු සුණාපරන්තෙදී කෙලෙසුන් නැසලා උතුම් අරහත්වයටපත් වුණා. අපි කවුරු හරි හිතනවා නම් ලෝකේ නිවුනහම මාත් නිවෙයි කියලා. ඒක වෙන්නේ නැති දෙයක්. ලෝකය නිසල වුණොත් මාත් නිසල වෙනවා කියලා හිතනවා නම් ඒක අනුවන උත්සාහයක්. මගේ සසල වීමට හේතුව මේ ලෝකයේ සසල භාවයයි කියලා කවුරු හරි ලෝකෙ දෙසට ඇඟිල්ල දික් කරනවා නම් ඔහු අනුවණෙක්මයි. පින්නතුනි සබ්බං පරවසං දුක්ඛං සබ්බං ඉස්සරියං සුඛං අනුන්ට ආයත් සියල්ල දුක්. සැපය කියන එක උපදින්නේ අනුන් මතින් නෙමෙයි අපිට තම තමන්ගේ ඇතුළාන්තය හදාගත්තු ප්‍රමාණයෙන්. මගේ සැපය මගේ සැනසෙල්ල කියන එක තියෙන්නේ පින්නතුනේ මා වටා තියෙන ලෝකය මතින් නම් ඒ ලෝකය හෙල්ලෙන හැම වෙලාවකදීම මගේ සැපේ සැනසෙල්ල හෙල්ලෙනවද නැද්ද? හෙල්ලෙනවනේ. බාහිර ලෝකේ හෙල්ලෙන්නේ නැති තාක්කල් මට හොඳයි. හැබැයි බාහිර කැළඹිච්ච ගමන් අපි දඟලනවා නේද උම්මත්තකයෝ වගේ. පින්නතුනේ වහලයක් හොඳ වෙන්නේ වහින් නැති කාලේ තෙමෙන්න නැත්තම් විතර නෙවෙයි. මහ ගිගුරුම් සහිත වැහි මැද තෙමෙන්නේ නැත්තම් අන්න ඒ වහලේ හොඳයි. හැබැයි හුඟක් වහලේ ගහගත්තු මිනිස්සුන්ට වහිනකම්ම තේරෙන්නේ වහලේ අවුල් කියලා. මේ කියන්නේ අපිට වැස්ස නතර කරන්න බෑ.
හැබැයි අපිට පුළුවන් වැඩක් තියෙනවා. මොකද්ද පුළුවන් වැඩේ? වාලේ හදාගන්න එක. ඒක පොඩි දෙයක්. තමන්ගේ හිත හදාගත්තු තැනක පින්නතුනේ ලෝකයේ සසල වීම කියන ඒවා සිද්ධි විතරයි. ලෝකයේ සිද්ධි විතරයි පින්නතුනේ. බුදුවරු දේශනා කරන්නේ හැම වෙලාවකදීම පින්වත්නි අපිට ලෝකෙම තෙමින් නැති වෙන්න කුඩයක් හදන්න පුළුවන්ද? බෑ. හැබැයි අපිට තෙමින් නැති වෙන්න කුඩයක් හදාගන්න බෑද? පුළුවන්. බිම තියෙන එක බොරළු කටයක්වත් තැනින් නැති වෙන්න පින්නතුනේ මුළු පොළොව වැහෙන්න අපිට කාපට් අතුරන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. හැබැයි අපි කකුල් දෙකට සිරප්පු දෙකක් දාගන්න බෑද? ඒක අපිට පුළුවන් වැඩි. කිසිම වෙලාවක බාහිර ලෝකයේ මත තමන්ගේ සැපත සැනසෙල්ල තියන්න එපා පින්නතුනේ. යටත් පිරිසෙන් දරුවෝ හදපු වඩපු අම්මලා දරුවෝ මතවත් තමන්ගේ සැනසෙල්ල තියන්න තරම් ලාමක වෙන්න එපා. බොහෝ අම්මලා තාත්තලා තමන්ගේ සැපත සැනසෙල්ල තියලා තියෙන්නේ දරුවෝ මත නෙනේ. එහෙම හිටියොත් මට සැපෙන් හිටිය හැකි කියලානේ. ඒක එසේම බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ දරුවන්ට හිතක් නැතුව ඒ දරුවෝත් හිතන්නේ අපේ හිතෙන්න. නේද? ඒ නිසා හැම වෙලාවෙම බාහිර ලෝකයේ නිසල වීමක් දක්වා ඉන්න එපා තමන්ට සැනසෙන්න. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇතුළාන්තේ නිවා ගන්න කියලා. බාහිර ලෝකයේ සසල වීම කියන ඒවා බුදුවරුන්ටත් නැති වුණේ නැහැ පින්වතුනේ. සුන්දරිය මරලා පින්වතුනේ විහාර භූමිය හංගනකොට කොහොම සසල වුණාද ඔක්කොම? මුළු නුවරම සසල වුණානේ පින්වතුනේ පාත්‍රයට දානේ හැන්දන් නොදෙන්න තරමට. මේ බණ අහපු මිනිස්සු දවසකට පැය දෙකකටත් අඩුවෙන් සැතපීලා තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළා ඔය මිනිස්සු වෙනුවෙන්. හැබැයි අර එක චෝදනාව එනකොට පින්නතුනේ ඒ අයම පින්නතුනේ දාන නොදී අතෑරියද නැද්ද? දාන නොදී අතෑරියා. දැන් අපි නම් ඔතෙන්දි කියන්නේ මොකක්ද? අනේ මම මේ මිනිස්සුන්ටද කෙරුවේ. අපි ඔතන ඉඳලා වැළපෙනව නේද? විලාපයක් නේ. ඔය විලාපේ නෑ පින්නතුනේ අවබෝධය කරා ගිය පුත්තමයාර. ඔය විලාපේ තියෙන්නෙම පින්නත්නි අවබෝධය නැති ශ්‍රාවකයාට. ඇයි ලෝකයෙන් බලාපොරොත්තු වුණා මේ අය මෙහෙම පවතින්න ඕන කියලා. ඒක අපි කොහොමද බලාපොරොත්තු වෙන්නේ? ඊට පස්සේ මොකද වුනේ? දැන් දානෙ ලැබෙන්නේ නැහැ. අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ කියන්නේ බහුශ්‍රුත භික්ෂූන් අතර අග්‍ර උත්තමයා. ආනන්ද හාමුදුරුවෝ යෝජනා කළා නම් අපි වෙන නුවරකට යන් කියලා මේ යෝජනාව ගේන්නේ බැරිම තැන වෙන්න එපා. නේ අපිට මේක බන කතාවක් වෙන්න පුළුවන්. නමුත් මේක නිකමට හිතන්න පින්නතුනේ යක්කල වුණා නම් කොහොම කැළඹිල්ලක් කැළඹෙයිද කියලා ගම. ආයේ හාමුදුරුවෝ නමකට බස් එකක සීට් එකක්වත් දෙයිද? ඇත්තට හිතලා බලමු අපි නේ මේක අපිට බන කතාවක් වෙන්නේ එදා වෙච්ච හින්දානේ. මම මේ කියන්නේ අද වුණා නම් අපි කොච්චර අමාරුවක වැටේද පින්නත් නේ. කොච්චර අමාරුවක වැටේද? එදාටත් ඔබ හිතන්න ඕන එදාටත් මම දන් දෙන ගොඩේ ඉඳීද දන් නොදී ඉන්න ගොඩේ ඉඳීද කියලා තම තමන්ගේ හිත විමසන්න ඕන. තමන් කියවා ගන්නනේ මේ බණ කතා තියෙන්නේ. නේ අද මේක වුණොත් මගේ හිත ඒත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා කෙරෙහි ශ්‍රද්ධාවෙන් දන් දෙන තැනක තියනවද? නැත්තම් මමත් දානේ නොදෙන තැන මගේ හිත තියාගෙන ඉන්නවද කියලා අද ඔබ ඔබෙන් අහන්න ඕන. මොකද මේ සිදුවීම් එදායින් ඉවර නැහැ. දැන් ඊළඟ දේ බලන්න බුදුරජාණන් වහන්සේට තිබුණේ සරල උත්තරයක්. වෙන කොහේ හරි යන්න නම් පුළුවන් ආනන්ද. එහෙත් එහෙම වුණොත් එහෙනම් මතක තියාගන්න. ධමනය නොවිච්ච නිවා නොගත්තු හිතක් තැන් මාරු කර කර නිවීම හෙව්වට ඒක කවද්ද කොතනින්ද හමු වෙන්නේ? එහෙම එකක් හමු වෙන්නේ නැහනේ. කාලය ගෙවුණා. වැඩේ අහු වුණා. අන්තිමට මොකද වුනේ? මුලින් බණ අහලා පස්සේ දන් නොදී ඉඳපු මිනිස්සු
ආයෙ බණ අහන්න ආවා. බුදුහාර බණ දේශනා කළේ නැද්ද ආයෙ? ඈ? බුදුහාර ආයෙ ධර්ම දේශනා කළේ නැද්ද? නෑ. තථාගතයන් වහන්සේගේ චර්යාව පෙර පරිදිවයි. අපේ ජීවිත පැවැත්ම පුරුදු කරන්න ඕනේ තෙන්න නෙවෙයිද පින්නත්. ලෝකයේ විටක දන් දෙනවා. විටක දන් දෙන්නේ නැහැ. විටක වඳිනවා. විටක නිඳා කරනවා. විටක පින්නතුනේ අපිට ප්‍රශංසා කරනවා. විටක ගරහනවා පින්නතුනේ. ඕක තමයි සසල ලෝකයේ හැටි. ඒ සසල ලෝකය මැද නිසලව නිවි යන්න තමයි බුදුවරු අපිට මාර්ගය කියලා දෙන්නේ. ඒකට සියල්ල කනට ඇහෙනවා, ඇහැට පේනවා, දිවට දැනෙනවා, නහයට දැනෙනවා, දැනෙන දේවල් ඒ තැනම අතහැරපුවම ඉවරයි. අහපු බැනුම් ගෙදර අරන් ආපුවම නේද අපිට පරිස්සම් කරන්න හිතෙන්නේ, ආය ඇර බලන්න හිතෙන්නේ. ඔය අරන් ආපු හින්දානේ. ඒවා ඒ තැන දාලා එන්න. මම මේ කියන්නේ ප්‍රායෝගික දේ හිතලා බලන්න. අපි කවුරුවත් පින්නතුනේ බොහෝම කැමැත්තෙන් ගෙදර ඩස්බින් එක ඇර බලනවද? ඈ? නෑනේ. කිට්ටු වෙලා දාපු ටික තියනවාද? ලුණු පොතු ටික එහෙම කියලා. නෑනේ. ඉතින් ඔය ලාමක වැඩේ ඇයි අපි ජීවිතය ගැන කරන්නේ? නේද? පින්වත්නි, අපි ඇරලා බලනවා නම් බලන්න ඕන රන් බඩු තියෙන වටිනා ආභරණ තියෙන අල්මාරියක්. හැරි හැරි බලන්න තමන්ගේ ಗುಣ දිහා. මිනිස්සුන්ගේ හොඳ දිහා. මිනිස්සුන්ගේ අඩුපාඩු නෙමෙයි. මිනිස්සුන්ගේ තාමත් උදාර ಗುಣ තියෙනවා පින්නතුනේ. ඒ ಗುಣ ටික විතරක් බලන්න. අඩුපාඩුකම්, නොහික්මුණුකම්, ඒ හැම දෙයක්ම කුණුබක්කියක් ඇරලා බලනවා කියලා හිතාගෙන ඉන්න නොබලා තාරින්න. අපිට නිවෙන්නයි මේ කියන්නේ. අපිට නිවෙන්නයි මේ කියන්නේ. ලෝකයම සසල ඇති. නමුත් එතන මම නිසලයි නම් අපිට ඕන ඒක නේද? එක සිතක් නිවිලා සුණා පරන්තෙට ගියේ, එක නිවුණු සිතක් නිවුණු 7000ක් හැදුවද නැද්ද? නිවුණු 7000ක් හැදුවා. හැබැයි නිවුණු ගමක් බලාපොරොත්තුවෙන් පුන්නහාමුදුරුව වැඩියා නම් මොකද වෙන්නේ? පුන්නහාමුදුරුවන්ට නිවෙන්න හම්බෙන්නෙත් පුන්නහාමුදුරුවන්ට නිවෙන්න වෙන්නෙත් නැහැ. එන්දා මතක තියාගන්න, මුහුදක හැටි සසල බවම තමයි. සසල වූ මුහුදක පෙරලා ගන්නේ නැතුව නැව යාත්‍රා කරන්න පුළුවන් නම් ඔබ සැබෑම දක්ෂ නාවිකයෙක්. පුන්නහාමුදුරුවෝ කියන්නේ අන්න එහෙම උත්තමයෙක්. ඒ නැව පෙරලා ගන්න නැතුව උන්වහන්සේ ඒ ගොඩටම යාත්‍රා කළා. ඒ මාස 3 ඉවර වෙනකොට පුන්නහාමුදුරුවෝ සුණා පරන්තෙම කෙලෙස් නැසල රහත් වුණා. උන්වහන්සේ පිරිනිවන් පෑ අලුත ස්වාමීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි පුන්නහාමුදුරන්ගේ පරලෝක ගතිය කොහොමද කියලා. උන්වහන්සේලා දන්නේ නැහැ පුන්නහාමුදුරුවෝ කෙලෙස් නැසලා පිරිනිවන් පාපු බවවත්. තථාගතයන් වහන්සේ වදාළේ මොකද්ද? පණ්ඩිතෝ භික්කවේ පුන්නෝ කුලපුත්තෝ අහෝසි. මහණෙනි, පුන්න කියන කුලපුත්‍රයා පණ්ඩිතයෙක් කිව්වා. පණ්ඩිතයෙක්. ඇයි පණ්ඩිතයෙක් කිව්වේ? බණපද බොහොම ටිකයි කියන්න පුළුවන් උනේ. කියපු ටිකෙන්ම අවබෝධය කරා ගියාද නැද්ද? අවබෝධය කරා ගියා. පච්චපාදි ධම්මස්සානු ධම්මං කියපු පරිද්දටම පිළිපැද්දා. කියපු පරිද්දටම පිළිපැද්දා. එහෙන් මෙහෙන් රිංගුවේ නැහැ. බුදුහාරෝ වදාලේ කෙටියෙන් යම් අවවාදයක්ද ඒ අවවාදයෙන්ම ප්‍රතිපදාවටම බැහැගත්තා. නචමං ධම්මාධිකරණං විහෙසේසි. ධර්ම මාර්ගයේහිලා ධර්මය අවබෝධ කර ගැනීමෙහිලා පුන්නමාව මහන්සි කළේ නැහැ කිව්වා.
ඇයි මහන්සි කළේ නැහැ කියන්නේ? නැවත 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 සිහි කැඳව ඉන්න දෙයක් තිබුණේ නැහැ. එක මේ කවවාදයයි කලේ ඉතුරු හරිය පුන්නහඳුරු කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට මහන්සි වෙන්න උනේ නැහැ. ඒකයි කිව්වේ නචමන් ධම්මාධිකරණං විහෙසේසි. ධර්මය අවබෝධ කරගන්න වැඩේදී පුන්නමාව මහන්සි කළේ නැහැ කිව්වා. මං සිහි කැඳෙව්වා විතරයි උන්වහන්සේ කරගන්න ඕන ටික කරගත්තා කිව්වා. පරිනිබ්බුතෝ භික්කවේ පුන්නෝ කුලපුත්තෝ. මහණෙනි පුන්න කුලපුත්‍රයා පිරිනිවුණයි කිව්වා. පිරිනිවුණයි කිව්වා. ඒ නිසා පින්නතුනේ පුංචිම පුංචි ධර්මාවවාදයක් උනත් බුදුමුවින් ලබාගත්තු එදා ශ්‍රාවකයෝ ඒ පුංචි ධර්මාවවාදයේ තුලින් පින්නතුනේ ප්‍රතිපදාවට සතුටින් බැසගත්තා. ලෝකයේ නිසල වෙනකන් නොඉඳ සසල වූ ලෝකයේ මැද නිසල මාවතේ උන්වහන්සේලා තමන්ගේ ජීවිත පවත්වා ගත්තා. උන්වහන්සේලා නිවිලා ගියා. එවන් ශ්‍රාවකයන් වහන්සේලාගෙන් ශෝභමාන වෙච්ච ශාසනයකයි ඔබ අපි මේ පිළිවෙත පුරන්නේ. ඒ නිසා අපි අප්‍රමාදී වෙමු. අපි අප්‍රමාදී වෙමු පින්නතුනි. අපි ඔය තෙල් දදා තිරේ හද පහන දැල් වෙන්න හේතු සම්පාදනය කරන එක දැන් අතහැරලා දාන්න. ඒකෙන් කියන්නේ ලෝකේ පරිහරණය කරන්න එපා කියන එක නෙවෙයි. ලෝකය පරිහරණය කරන්න ඕවට බැඳෙන්න එපා. බැඳෙන්නේ නැතුව ලෝකේ පරිහරණය කරන කෙනාට ලොකු ලාභයක් තියෙනවා. මොකද්ද දන්නවද? හැම වෙලාවෙම හැම මොහොතෙම අලුත් දෙයක් විඳින්න පුළුවන්. නේ? ඇයි හැම වෙලාවෙම අත්දකින්නේ අලුත් දෙයක්ද නැද්ද? හැම වෙලාවෙම අත්දකින්නේ අලුත් දෙයක් නේ. පරණ සිතුවිලි වලින් මේක කිලුටු වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි මේ ස්වාක්ඛාත දහමක් දුරක්ඛාත දහමක් නෙවෙයි. දුරක්ඛාත දහමක නම් අපේ වීරිය නැති වෙන තරමට හොඳයි. හැබැයි මේ ධර්මයේ ස්වාක්ඛාතයි. මේ ස්වාක්ඛාත ධර්මයේ වීරිය අතහැර ගන්න එපා. වීරවන්තයෙක් වෙන තරමටම හොඳයි. ඒ සඳහා ඔබට මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාව තබමින් දේශනාව නිමාවට පත් කරනවා. අද මේ ධර්ම දානමය පින්කම යක්කල කිරිකිත්ත මුල්ල සුමෙත්තාරාමේ ධර්මශාලාව තුළ බෞද්ධ ආරූප වාහිනියේ සජීවී බාහිර පටිගත කිරීමක් හැටියට සිදු කරලයි ලොව පුරාම විසුරුවා හරින්නට යෙදුනේ. මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ දරනවා අංක 291කින් 37 ඒ එක ලිපිනය අංක 291කින් 37 ඒ එක කිරිකිත්ත මුල්ල යක්කල ලිපිනයෙහි පදිංචි වයි කපිල නිශාන්ත සිල්වා මහත්මාණන්, ධම්මිකා මහත්මිය, වයි දුලාජ් කාවින්ද පුතණුවන් පියුමි දියණිය, වයි විරාජ් දේවින්ද පුතණුවන්, වයි රවින්දු රශ්මික පුතණුවන්, වයි මෙනුල් රන්දික මුණුපුරා කියන පින්වන්ත පිරිස විසින් පින්නතුන්ගේ අරමුණු අතරට එක් වෙනවා. මියගිය දෙමව්පියන් ඇතුළු සියලුම ඥාතීන්ට මේ උතුම් පින්පෙත් ලැබේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඔක්තෝබර් මාස 15 වන දින 3 වන ජන්මදිනයේ සිහිපත් කරන මෙනුල් රන්දිස සිල්වා මුණුබුරාට සහ නොවැම්බර් මාස 8 වන දින 32 වන ජන්මදිනයේ සමරන විරාජ් දේවින්ද සිල්වා පුතණුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊ타ම වාසනාවන්ත පුණ්‍යවන්ත අනාගත ජීවිතයක් උදාපත් වීමට රත්නත්‍රයේ ආශිර්වාද ලැබේවා කියලා. එසේම පවුලේ සහෝදර සහෝදරයන් සියලු දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කරමින් හැම දිනාටම උතුම් ධර්මාවබෝධයක් වේවායි ප්‍රාර්ථනා කරන අතර
ආරාමාධිපතිනි, රත්නපුරේ දයා කුසුම් පින්වත් මෑණියන් වහන්සේ, ඒ වගේම ආරාමාධිකාරී රත්නපුරේ සුමනා පින්වත් මෑණියන් වහන්සේ ආදී කොට ඇති සියලුම පින්වත් මෑණියන් වහන්සේලාටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, අරමුණු පරිද්දෙන්ම රැස් කරගත් උදාරතර වූ පුණ්‍ය ධර්මයෝ පින්වත් ඔබ නමින් නිදන ප්‍රාප්ත සියලු ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. දුකින් අත මිදෙත්වා. ආයති භව ගමන සැපවත් කර ගනිත්වා. ජාත්‍යාදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවනින් සැනසීමටපත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ සත්පුරුෂ සාධූන්ටත් ඔබ ආශිර්වාද කරන හැම දිනාටත් ධර්ම ශ්‍රවණය කළ සියලු සදහැවතුන්ටත් නිදුක් බව නිරෝගී බව සුවපත් බව චිරජීවනයේ සැලසේවා. යහපත් කටයුතු සඵල වේවා. යහපත් චිත්ත සංකල්පනාව සමෘද්ධ වෙත්වා. නිවන් දක්නා මොහොත දක්වා අසත්පුරුෂ ඇසුරක් නොවේවා. උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා. ගුණ පිළිවෙත් සුවසේ පිරේවා. ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් වීමෙන් නිවනින් සැනසීම පිණිසත් හේතු වාසනාම වේවා. ලොව සසුන සුරකින්න සියලු දෙවියන්ටත් මේ පින් පඳුරු වේවා. දෙවියෝ දිව්‍ය අසීසුරින් අනන්ත අපමණ වැඩෙත්වා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදීව ගුණ පිළිවෙත් පුරන ගිහි පැවිදි සාදු ජනයා දෙවියන් විසින් යෙහෙන් ආරක්ෂා කෙරෙත්වා. උතුම් වූ නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසේවා. සාදු සාදු සාදු. සුපින්වතුනි, හෝරාවකට අධික කාලයක් ඔබ මම ගැන කරුණාවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ නිර්මල ත්‍රිපිටක ශ්‍රී සම්බුද්ධ භාෂිත ශ්‍රී සද්ධර්මයේ ඇසුරෙන් ධර්ම දේශනාව පවත්වා වදාළ ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේ මහනුවර බයිලපිටිය සිරි අනද සෙන්සුනේ ප්‍රධාන අනුශාසක ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි අපේ නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය අලුත්කම පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි ලෝක ශාස්ත්‍රික මෙහෙවරන්හි යෙදෙන්නට ශක්තිය, ධෛර්යය, වාසනා සම්පත්තිය සැලසේවා. සාදු සාදු සාදු. සුපින්වත් ඔබ හැම දිනාටම ත්‍රිවිධ රත්නයේ අනන්ත පිහිට ආරක්ෂාව සැලසේවා. See